මම අල්ලස දූෂණ නාස්තිරේ පුරවැසි බලයේ සභාපති ජාමුණී කමන්තුෂාර අද දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දමන්න විශේෂයෙන්ම මේ රජය ජනතාව පත් කරගත්තේ පරණ දේවල්ම වෙන්න නෙමෙයි. විශේෂයෙන්ම අපි ඊයේ දිනේදී මාධ්‍යයේ දැක්කා මේ මිය ගිහිල්ලා තියෙනවා බාලේ එන්නත් ගෙනහලා. එතකොට කේලිය රඹුක්වැල්ලගේ හිමෝනොග්ලොබින් එන්නත් ගෙනහලා ඉවරලෙන් ඒ ආණ්ඩුව ගෙදර යන්න ගිහිල්ලා මේ ආණ්ඩුව පත් වෙන්න ඒක රුකුලක් වුණා. ඉතින් මේ වෙනකොට ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙනහලා මේ වෙනකොට ජීවිත 3ක් නැති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරපු මාන් පාමිෂික නම් සමාගමකින් ගෙනාපු බෙහෙත් වගේක් ඔන්ඩන් සෙටෝන් නැමැති එන්නත් ලබා දීමෙන් තමයි මේ මරණ 3 සිදු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ කාලේ පත් කරපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් තාම එතන ඉන්නවා. ඒ සිස්ටම් එකම යනවා. ඒ බාල බෙහෙත් ගෙනාපු සහ එතකොට බෙහෙත් ගෙනාපු කම්පැනි වලටම මේ රජයත් බෙහෙත් ගේන්න අවසර දීලා තියෙනවා. මේ බෙහෙත් ගෙන්නපු සමාගම මීට ඉස්පෙර බෙහෙත් වර්ග 100 ගාණක් රිජෙක්ට් වෙලා තියෙනවා ලංකාවට ගෙනාපු. එතකොට මේ රජය මුල් අවස්ථාවේ ආපු වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ දූෂණ නිලධාරීන් එහෙට මෙහෙට කරන්න පොඩ්ඩක් දත ගන්නකොට බෙහෙත් ආනයනය කරන එකට ප්‍රමාද වෙනකොට මේ රජයත් ඒ ක්‍රියාවලිය අකුල ගත්තා. ඉතින් ජනාධිපතිවරයාට කියන්න තියෙන්නේ මේ සංකූලතා ඇති වෙලා මේ රටේ ජනතාව මිය යනකොට කෝටි ගානක බාල බෙහෙත් ගෙනාලා ඒවා ආපහු අයින් කරනකොට ඒ වන්දි මුදල් මේ රටේ මහ ජනතාව ගෙවන්න ඕන. අපි පහුගිය කාලේ දිගින් දිගටම දැක්කා බෙහෙත් ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙනහලා ඒවා වීසි කරනවා. ඒවට ගෙවටපු මුදල් මේ වෙනකොටත් අය කරගන්න සමත් වෙලා නැහැ කිසිම රජයක්. ඒ නිසා මෙන්න මේ බෙහෙත් කියන්නේ මාපියාවක්. ඒ වගේම හිමෝනොග්ලොබින් එන්නත ඉන්දියාවෙන් ආනයනය කරනවා කියලා මේ රටේ නිෂ්පාදනය කළා. පරීක්ෂණවලදී ඔප්පු වුණා ඒවා ලුණු වතුරක් කියලා. ඉතින් අපිට සැකයක් තියෙනවා මෙන්න මේ ඉන්දියාවෙන් ආනයනය කරයි කියන මෙන්න මේ බෙහෙත් එන්නත ඒ හිමෝනොග්ලොබින් වගේම මේ රටේ නිෂ්පාදනය කළා සූක්ෂම ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන්නාද නැත්නම් සුද්ධ ජීවීන් තියෙන විෂකාරක තියෙන ඉන්දියාවේ බෙහෙත් ගෙනහලි වල මෙහෙට ඒ සමාගම් බාර දීලා තියෙනවද කියලා. එතකොට අපේ රටේ NMR එක මේවා චෙක් කරන්න ඕන. ඒ නිලධාරීන් මේ කටයුත්ත පරණ විදියටම හොරපාරෙන් බෙහෙත් රටට ගෙනහලා මේ රටේ හොස්පිටල් රෝහල් වලට බෙදා හැරලා මේ ජනතාව මිය යනවාද කියන ප්‍රශ්නය තියෙනවා. එම නිසා අපි ජනාධිපතිවරයාට කියනවා ඍජුව කෙලින් මෙන්න මේ සෞඛ්‍ය මාපියාවේ තියෙන බෙහෙත් මාපියාවේ තියෙන මේකට පහර එල්ල කළා අවශ්‍ය නිලධාරීන් අවංක සමාගම් ගෙනහලා මේ රටේ මහ ජනතාව බලාපොරොත්තු වෙච්ච සිස්ටම් චේන්ජ් එක වෙනස කරන්න කියලා. එම නිසා ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. නලින්ද ජයතිස්සට වගකීමක් තියෙනවා. කේලිය රඹුක්වැල්ල හිරේ ගියා වගේ නලින්ද ජයතිස්සටත් ඉදිරියේදී හිරේට යන්න වෙනවා. මේවා හරියට ප්‍රමිතියට අනුකූලව මේ රටේ මහ ජනතාවට ඒ බෙහෙත් ගෙනහලා ඔවුන්ට ලබා නොදුන්නොත්. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පැමිණිල්ලද යොමු කරේ. ඉදිරියේදී හිමෝනොග්ලොබින් එන්නත් වංචාව විමර්ශනය කරා වගේ අපරටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්ෂව සූක්ෂමව එම පරීක්ෂණය කළා මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරලා තියෙනවා. එම නිසා මේ පරීක්ෂණයත් මහාධිකරණයේ නඩු පවරලා තියෙනවා. ඒ වගේ මේ පරීක්ෂණයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් යොදවලා මෙන්න මේ එන්නත් ඇත්තටම මේ රටේ නිෂ්පාදනය කළාද ඉන්දියාවෙන් ගෙනල්ලා තියෙන බාල එන්නත්ද කියන එක පරීක්ෂණය ආරම්භ කළා. මේ රටේ මියගිය ජනතාවට වගේම මේ රටේ ජීවත් වෙලා ඉන්න ජනතාවට සහනයක් ලබා දෙන්නත් අවංකව කරන්නත් මේ රටේ මුදල් නැවතේ සමාගම් වලින් රජයට අය කරගන්න ලෙසත් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයාට සහ නලින්ද ජයතිස්සට කියනවා මේක හරියාකාරව කරන්න බැරි නම් මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ගියා වගේ රනිල් වික්‍රමසිංහ ඡන්දයෙන් එළෙව්වා වගේ ඕගොල්ලන්ටත් ඉදිරියේදී මේ ජනතාව ඒකට උත්තර බඳි. එම නිසා
මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස සිදු කරන්න කියලා ජනාධිපතිවරයා වහාම පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.